මේ වෙනකොට මේ සයිටම් විශ්වවිද්‍යාලය ගැන මේ අර්ධකයි තත්ත්වමද දිනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිතුමාගේ ස්ථාවරය මොකද්ද සයිටම් විශ්වවිද්‍යාලය පිළිබඳව? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳව අපි එහෙම මේ මාතෘකාව අරගෙන කතා කරේ නැහැ. කතා කරන්න දෙයක් නැහැ ඒකේ. මොකද මේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කරපු මේ ආණ්ඩුවකින් තමයි මේක අනුමත කරේ. ඒක මේක කැබිනට් එක තුල සාකච්ඡා වුණා විතරක් නෙවෙයි කාලෝ පොන්සේකා මැතිතුමාට මේ මමයි ඒකට සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට හිටපු මේ මෛත්‍රීපාල සිරිසේන අද ජනාධිපතිතුමායි අපි දෙන්නම ඉස්සරහ පිට හිටපු ජනාධිපතිතුමා කිව්වා ඔයා ගිහිල්ලා මේක අනුමත කරන්න ඕන කියලා. ඒතර අපි එක කිසිසේත් ඔබතුමාලාට මම කියන්න කැමති පහුගිය ආණ්ඩුවෙන් කරපු වැරදි වැඩ නෙමෙයි. හැබැයි පහුගිය ආණ්ඩුවේ මේකට කැමති නැති අය හිටියා. මේකට කැමති නැති අය හිටියා. විශේෂයෙන් දිනේෂ් හැමතුමා වගේ අය ඔකට කැමති උනේ නැහැ. කැමතුන්නේ නැහැ. එහෙම අය හිටියා. හැබැයි පක්ෂයක් හැටියට අපි සංධානයක් හැටියට ඒකමතිකව තමයි මේක කරේ. ඒක කරනකොට අපි මේක හොඳටම මතක තියාගන්න මේ යෝජනාව අපිට එව්වේ මේක ශ්‍රී ලංකාවේ උපාධි ප්‍රදාන කිරීමේ ආයතනයක් හැටියට මේ බාර ගන්න කියලා මේ වෛද්‍ය සභාව තමයි එව්වේ. වෛද්‍ය සභාවේ හිටපු මේ මහාචාර්ය මේ කවුද මට මතක නැහැ සොයිසා මම හිතන්නේ. කවුරු හරි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ එයා වෛද්‍ය සභාවේ සභාපතිනිය හැටියට එතුමිය තමයි අපිට ලියුමක් එවි මම හිතන්නේ ලියුම දැන් පහුගිය කාලේ ඔය මාධ්‍යයට ආවා. එතුමිය තමයි කිව්වේ මේක මෙහෙ රෙජිස්ටර් කරන්න කියලා. ඒ අනුව ඔය මාළඹේ විශ්වවිද්‍යාලය ඒක අපෙන් ඉල්ලීමක් කරා. අපි ඒ ඉල්ලීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දුන්නා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒක උපකුලතුරු 4-5 දෙනෙක් ඉන්න ඒ වෙනකොට හිටිය මහාචාර්ය සමරනායක එතුමා විශ්වවිද්‍යාල 3ක හිටපු උපකුලපතිවරේ එතුමා ඔය විවිධ කණ්ඩායම් 18 වතාවක් මාළඹේ වෛද්‍ය විද්‍යාලයට ඇරලා ඊට පස්සේ ඒ වාර්තාත් එක්ක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ තියෙනවා මේ විෂය කමිටු. ඒ වෛද්‍ය විෂය කමිටුවට මේක ඉදිරිපත් කරා. ඒ වෛද්‍ය විෂය කමිටුවේ සියලුම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු හිටියා. දැන් ඉන්න මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමත් ඒ කාලේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ පීඨාධිපති හැටියට ඒ විෂය කමිටුවේ හිටියා. ඒ විෂය කමිටුව මේක අනුමත කරා. ඊට පස්සේ මේක UGC එකට ආවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට. ඒකේ විශ්වවිද්‍යාල උපකුලපතිවරු 4 දෙනෙක් හිටියා. මේක අනුමත කරා. ඒක අනුමත කරාට පස්සේ තමයි මම මේක ගැසට් කරේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් හැටියට. ඒක ගැසට් කරාට පස්සේ මම වෛද්‍ය සභාව එක ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍ය සභාවේ තීරණේ පැත්තක දාලා ඇමතිවරයාට සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඒක පිළිගන්න පුළුවන්. නමුත් ඒක කරේ නැහැ. ඒක ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබෙත් නැහැ. ඒක කරේ නැහැ. ඒ වෙලාවේ වර්තමාන මේ සෞඛ්‍ය ඇමති රාජිත ඇමතිතුමා මේක කරෙත් නැහැ. මේක අධිකරණයට තීන්දුව කරන්න ඉඩ ඇරියා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක්. ඉතින් අධිකරණයේ මේ තීන්දුව දුන්නාට පස්සේ මම කැමතියි. ඒ කට්ටිය මේ තීන්දුවට විරුද්ධ නම් ප්‍රජාතන්ත්‍රවාදී දේ තමයි මේක ඊට ඉහළ අධිකරණයට ගෙනියන එක. දැන් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගෙනියලා තියෙනවා. මම දන්නවා ඒ සාකච්ඡාවේදී ඒකේ හිටපු සමහර සමාජිකයෝ මට කිව්වා වෛද්‍ය වරුන්ගේ සංගමේ ලොකු උත්සාහයක් ගත්තා කියලා. නෑ මේක සටන් කරමු අධිකරණයට යන්න එපා. ඒ කට්ටිය දන්නවා මේක වැරදි කියලා. හරිය අධිකරණයට යන්න එපා මෙහෙමයි කියලා නොයෙකුත් දේවල් කියලා මේක මේ අධිකරණයට නොයන්න හිටියා. නමුත් විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු හා සභාපතිතුමා මේකට අපි යාචනා කරන්නේ නැත්නම් හෙට ඉඳලා මේ ළමයි රෙජිස්ටර් කරන්න ඕන. එහෙම නැත්නම් අපි අභියාචනය කරන්න ඕන. මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඕන කියලා තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා තියෙන්නේ. ඒක හොඳ දෙයක්. ශ්‍රේෂ්ඨ අධිකරණය මේ පිළිබඳව මේ තීන්දුවක් ගයි. ශ්‍රේෂ්ඨ අධිකරණය මේ පිළිබඳව තීන්දුවක් ගයි.
ඒක ඒ ශ්‍රේෂ්ඨ අධිකරණය කෙරෙහි එහෙම විශ්වාසය තිබ්බ එක මං හිතන්නේ හොඳ කාරණයක්. හැබැයි මේ වෛද්‍යවරුන්ගේ සංගමේ දැන් ඔය ගුණාත්මක භාවය ගැන කතා කරනවා. ඒක ගැනත් ඔබතුමාට කියන එක හොඳයි. දැන් මේ ඔය සායනික පරීක්ෂණ සියල්ල පැවැත්වුවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු. රුහුණේ මහාචාර්යවරු සම්බන්ධ වුණා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු සම්බන්ධ වුණා, පෙරදින විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු සම්බන්ධ වුණා. ඒ සායනික පරීක්ෂණ සේරම කරේ ඒ අය. ඉතින් ඒ අය හොඳයි කියනවා මේ ළමයි. ඒ අය මේ ළමයි හොඳයි කියනවා. ඒ විතරක් නෙවෙයි. තව වැදගත්ම කාරණයක් තියෙනවා. මම දැක්ක කාලෝ පොන්සේක මැතිතුමා සභාපතිතුමා හැටියට මම තමයි එතුමාගේ නම යෝජනා කරේ ජනාධිපතිතුමාට එදා පත් කරන්න කියලා. එතුමා වාර්තාවක් ඉදිරිපත් කළා තිබ්බා. අර මේ සයිතම් එක ලියාපදිංචිය මේ දොස්තරෝ ලියාපදිංචි කරන්න කිව්වම යව්ව පරීක්ෂණ කමිටුව වාර්තාවක් ඉදිරිපත් කරලා තිබ්බා. ඒකෙන් මේක බෑ කියලා තිබ්බා කියලා. ඒක සම්පූර්ණ බොරු. ඒ ගිය කණ්ඩායමේ වාර්තාව මේ පිටපතක් ඒ මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ තියෙනවා. ඒ මහාචාර්යවරු පීඨාධිපතිවරු ගිහිල්ලා තිබ්බා කීප දෙනෙක්. ඒ අය ගිහිල්ලා කිව්වේ මේක මේ දොස්තරවරු ලියාපදිංචි කළ යුතුයි. හැබැයි කටි අඩුපාඩු දෙකක් පෙන්නලා තිබ්බා. එකක් ඔය අධිකරණ වෛද්‍ය පැත්තේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒක හදා ගන්න ඕන කියලා දැන් ඒක හදාගෙන තියෙන්නේ. ඊළඟට තව මොකක් හරි පොඩි අඩුපාඩුවක් පෙන්නලා තිබ්බා. ඔය මහජන සෞඛ්‍ය පැත්තේ ඒ පුහුණුව ටිකක් අඩුයි කියලා ඒක හදා ගන්න මේක ලියාපදිංචි කරන්න පුළුවන් කියලා තමයි 10 දෙනෙක්ගේ කණ්ඩායමක් පත් කරේ මේ වෛද්‍ය සභාව 9 දෙනෙක් ගියා. 9 දෙනෙක් ගිහිල්ලා 9 දෙනෙක් ඉතා හොඳ පරීක්ෂණයක් කරලා දීපු වාර්තාවේ පිටපත මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ තියෙනවා. ඒ පිටපත අතට අරගෙන ඊළඟ 10 වෙනියා ඊට පහවදා ගිහිල්ලා පැයක් ඉඳලා වටේ කැරකිලා ඇවිල්ලා එයා තමයි ඊට පස්සේ ඒ තනියෙන් ගියේ කෙනා වෛද්‍ය සභාවට ඇවිල්ලා කිව්වේ නෑ මේ අඩුපාඩු තියෙනවා නම් මේ දෙකේ අඩුපාඩු තියෙනවා නම් මම ඊට වඩා අඩුපාඩු දැක්කා මේක බෑ කියලා ගන්න ඕන කියලා සම්පූර්ණයෙන් අනිත් පැත්තට හරවලා ඒ වෛද්‍යවරුන්ගේ සංගමේ කරපු දේ හරවලා මේක බෑ කියලා එතන වෛද්‍ය සභාව තීන්දුව ගත්තා. නමුත් පැහැදිලිව පත් කරපු 10 කමිටුවේ මහාචාර්යවරු පීඨාධිපතිවරු ඇතුළු 9 දෙනෙක් කිව්වේ මේක ලියාපදිංචි කරන්න පුළුවන්. ඒකේ වාර්තාව තියෙනවා මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ. ඒක මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ තියෙනවා. ඒ නිසා ඒක සම්පූර්ණ බොරු කාලෝ පොන්සේක මැතිතුමා කිව්වදී වාර්තාව ආවේ පුළුවන් කියලා ඒක ඒ සභාව තුළදී තමයි ඒක බැහැයි කියලා අනිත් පැත්තට හරවලා තියෙන්නේ. ඒ කතාව ඇත්ත නෑ. ඉතින් වෛද්‍ය සංගමය කරන කටයුතු පිළිබඳව මොකෝ 아무තු දෙයක් නෙවෙයිනේ. වෛද්‍ය සංගමයේ නර්සස්ලාට උපාධිය දෙනවට විරුද්ධ වුණා. ඔබතුමාලාට මම කියන්නේ නර්සස්ලාගේ උපාධිය අවුරුදු 4ක් කරපුවාම ඕකට පුදුම විදිහට දොස්තරලා විරුද්ධ වුණා. මේ නර්සස්ලාට ලෝකයේ නර්සස්ලා මිඩ්වයිෆ්ලා මේ ෆිසියෝതെරපිස්ලා එතකොට ෆාමසිස්ලාට වෛද්‍ය විද්‍යාව හදාarලා වෛද්‍යවරයෙක් වෙන්න පාරවල් තියෙනවා ලෝකේ. මේ ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ෆාමසිස් කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ෆිසියෝതെරපි කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙනවා. නර්ස් කෙනෙකුට වෛද්‍ය. එම පාරවල් තියෙන එක හොඳ එකක්. දැන් මේලා හෙදියන්ට අවුරුදු 4ක උපාධිය දෙනවට විරුද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි සහායක වෛද්‍යවරු අපේ අපොතුකර කියලා කිව්වේ. වෛද්‍ය සහායක සහකාර වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය උපාධිය ගත්තම ඒකට සම්පූර්ණ විරුද්ධ වුණා. ඕක මේ අලුත් දෙයක් නෙවෙයි. ඒ වෛද්‍යවරු හැමදාම ඔකට විරුද්ධ වෙනවා. ওই ගුණාත්මක භාවය ගැන කතා කරන පාදේනිය මැතිතුමා ඊබා එක ෆේල් වෙච්චම ඊබා එකේ පාස් ලකුණු මට්ටම 50 30ට බස්ස ගත්තා. බස්සකට තමයි එතුමා 34 එතුමාට ලකුණු මට්ටම. තව මං එතුමා ගැන කියන්නේ. මං ඒකේ තව අනිත් අයත් විතරක් දන්නවා. එහෙනම් එතුමා ඊබා එක පාස් උනේ බලපෑම් කරලා මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒකේ ඊබා එකේ ලකුණු මට්ටම පල්ලෙහාට දාලා. එයාගේ දරුවෝ රෝයල් එකට දාගත්ත හැටි මට කියන්න පුළුවන් මේ ගුණාත්මක බව ගැන කතා කරන මේ අයගේ තියෙන ගුණාත්මක බව ගැන කතා කරුවොත්. ඒ නිසා මම කියන්න කැමතියි අපේ අඩුපාඩුකම් තියෙනවා නම් මාළඹේ සාහිත්‍ය මිස මම දැක්කා මේ කාලෝ පොන්සේක මැතිතුමා කියලා තිබ්බා මේ කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ තත්ත්වය ඉතා ඉහළයි කියලා. ගිහලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ආචාර්ය මණ්ඩලය එහෙමනේ බලන්නේ පහසුකම් ඒවා බලන්න පුළුවන්. හදාගෙන යනවා. ඇත්තටම මේක හදාගෙන යනවා. නමුත් ඇතුල් කරපු මේ දරුවන්ගේ සුසුකම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. හැබැයි
මාළඹේ සයිතම් එකේ පළවෙනි බැච් එක අපි ගත්තේ නැහැ. දෙවෙනි බැච් එක අපි ගත්තේ නැහැ. තුන්වෙනි බැච් එක අපි ගත්තේ නැහැ. හතරවෙනි බැච් එක ගත්තේ නැහැ. ඔය වෛද්‍ය සභාවේ ලේකම්තුමා රෙජිස්ට්‍රාර්ට තියෙන ප්‍රශ්නේ ඒක. එයා අපේ ගෙදර ඇවිල්ලා හඬා වැටුණා හතරවෙනි බැච් එකත් රෙජිස්ටර් කරන්න කියලා. මොකද එයාගේ දුව හිටියා. ඒක අපි කරන්නම බෑ කිව්වම මොකද ඒවා අපි දන්නේ ගත්ත ළමයි කොහොමද ගත්තේ කියලා. හැබැයි පහේ බැච් එකේ ඉඳලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉන්ටර් බෝඩ් එකේ ඉඳගෙන තමයි ළමයි තේරුවේ. ඉල්ලුම් පත්‍රය දාන්න පුළුවන් උනේ වැඩ තුනයි සම්මාන දෙකක් තියෙන අයට විතරයි. එහෙමයි ගත්තේ. හතරවෙනි බෙජ් එක රෙජිස්ටර් කරන්න බෑ කිව්වම ඔය සභාපතිගේ ඔය දැන් ගුණාත්මක ගැන කතා කරන වෛද්‍ය සභාව කාලෝගේ රෙජිස්ට්‍රාර් එයාගේ දුව නිවාඩු දැම්ම මෙඩිකල් ලීව් දැම්මා. දාලා ගෙදර හිටිය පස්වෙනි බැච් එකට යන්න. එහෙම ඉන්න අතර වෛද්‍ය පීඨේ ළමයින්ගේ රාත්‍රී සාදයක් තිබ්බා. මේ මෙඩිකල් ලීව් දාලා හිටපු ළමයි රාත්‍රී සාදයට ඇවිල්ලා ඇති වෙනකන් නැටුවා. නටපුවාම පහවද අනිත් හතරවෙනි අවුරුද්දේ ළමයිුත් ගිහිලා කිව්වා උපකුලපතිනිය හිටිය මහාචාර්ය මල්කාන්ති මහාචාර්ය උපකුලපතිනියට ගිහිලා කිව්වා අනේ මැඩම් අපිටත් එහෙනම් මෙඩිකල් ලීව් දාලා පස්වෙනි බැච් එකට යන්න ඉඩ දෙන්න. අපිව රුසියාවේ එලවන්න එපා කියලා. ඒ පාර උපකුලපතිනිය කරේ මෙඩිකල් බෝඩ් එකක් පත් කරලා ඒ ඔය වෛද්‍ය සභාවේ ලේකාධිකාරිවරයාගේ දුවට එන්න කිව්වා ඒ මෙඩිකල් බෝඩ් එකට. ආවේ නෑ. ඔය වෛද්‍ය සභාවේ මේ සාමාන්‍ය අධිකාරිවරයා ඕකේ ඉගෙනුවා. ඕකේ කියන්නේ ඔය මේ සයිතම් එකේ මුල්ල ඉඳලා මෙයා ඉගෙනුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රිටයර්. එයාගේ දුව ඒක ඉගෙන ගත්තා. අර හතරවෙනි බැච් එක ලියාපදිංචි නොකරපු නිසා මෙඩිකල් ලීව් දාලා පහට එන්න ඉඩ දුන්නේ නැති නිසා එයා තරහ වෙලා අයින් වෙලා ගිහිල්ලා පස්සේ මේකේ සභාපති වෙලා ඉතින් ඔය කතා කරනවා. ඉතින් මේ අයගේ ගුණාත්මක බව ගැන හිතන්න. මේ අයගේ ඇතුළාන්තයේ බැලුවොත් එහෙම ඒ කතා කරන ගුණාත්මක බව ගෑවිලාවත් නෑ මේ අයගේ. ඒ නිසා මට එක එක්කෙනා ගැන කියන්න පුළුවන්. පහදිනේ මැතිතුමා මේ MRCP එක කරලා එනකොට එතුමා ගැන ආපු වාර්තාවල පිටපත් මම ළඟ තියෙනවා. ඒ නිසා මේවා ගැන මේකේ මේ දරුවන්ගේ අඩුපාඩුවක් තියෙනවා. ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් දීලා මේ දරුවෝ ගන්න එකයි තියෙන්නේ. මේකේ ඒ තුන කරපු ළමයි කොච්චර ඉන්නවද? හිටපු ජනාධිපතිතුමා 10 දෙනෙකුට ශිෂ්‍යත්ව අරන් දුන්නා. නොමිලේ දරුවෝ ඉගෙන ගන්නවද? එහෙම කරන්න පුළුවන්. මේක මේ ලංකාවේ විතරක් මේ තියෙන පිස්සුව. මේ අපේ වෛද්‍යවරුන්ගේ තියෙන. ඉන්දියාවේ 3301ක් තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල. මේකෙන් 1000 ගණනක වෛද්‍ය පීඨ තියෙනවා. 393ක් තියෙනවා නේපාලේ. පාකිස්තානේ 59ක් තියෙනවා. බංග්ලාදේශේ 51ක් තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල. මොකද්ද මේ හැදලා තියෙන පිස්සුව? මේ හැමතැනම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලේ මේ වෛද්‍ය පීඨේ පීඨාධිපතිනියගේ දුව කොහෙද ඉගෙන ගන්නේ? දුව ඉගෙන ගන්නේ මේ බංග්ලාදේශේ. මේ නේපාලේ. එයාගේ දුව ඉගෙන ගන්න ඔය කොළඹ විශ්වවිද්‍යාලේ පීඨාධිපතිගේ දුව. රාජරට මේ මාතර විශ්වවිද්‍යාලේ මේ වෛද්‍ය පීඨේ පීඨාධිපතිගේ දුව කොහෙද ඉගෙන ගන්නේ? එයා ඉගෙන ගන්නේ පිටරට. එනිසා මේ ඔය දැනට විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල ඉන්න මහාචාර්යවරුන්ගේ දරුවෝ 10ක් 15ක් මේකේ ඉන්නවා. එනිසා මේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. මේ රටේ 4,400ක් විතර ඉන්න ජාත්‍යන්තර පාසල් වල දරුවන්ට අපි රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්න බෑ. ඒ දරුවන්ට වෛද්‍ය විද්‍යාව අකපැද. සමහර දරුවෝ ඉන්නවා ලෝකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි තැනට මේ ලන්ඩන් එක්සෑම් වලින් මේ ලකුණු ගත්ත ළමයි අද ඕකේ ඉන්නවා. ඒ තුනේ ළමයි කී දෙනෙකුට මෙඩිසින් මේ කරන්න බැරි වෙනවද? මේ කොළඹ දිස්ත්‍රික්කයේ කළුතර බැරි වෙනවද? ගාල්ලේ බැරි වෙනවද? මාතර බැරි වෙනවද? නුවර බැරි වෙනවද? ඉතින් ළමයිට ශිෂ්‍යත්ව දෙයි ඉදිරි කාලේ. ඒ ළමයිට නොයෙකුත් ආයතන වලින් ශිෂ්‍යත්ව දෙයි. ඉංජිනේරු පීඨ මම ඉංජිනේරු උපාධිය දෙන ආයතන 9ක් මම ගැසට් කරලා තියෙනවා. ඒවා උපාධිය දැන් දෙනවා. ඒ ආයතන වල දරුවෝ බැංකු රැකක් අරගෙන ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඉතින් කාලේ බැංකු ණය අරවා මේක අරගෙන අපේ සල්ලි නැති දරුවන්ටත් යන්න පුළුවන් වෙයි. ඒක තමයි ඇත්ත. මොන අධිකරණ තීන්දුවක් ආවත්
ඔය එතුමාට ඉල්ලාස් වෙන්න පුළුවන් නේ. දැන් ඉතින් ඉල්ලාස් වෙන්න වයසත් හරිනේ. මේ ඉල්ලාස් වෙන්න පුළුවන් ඒක හොඳ තීරණයක්. ඒක හොඳ තීරණයක්. නේද? එයාට බැරි නම් එතකොට එයා ඒ කියන්නේ යනවා කියන එකනේ. යවනවා කියන්නේ මොකටද අපි යවන්නේ? එයාව පත් කරේ රාජිත ඇමෙතුමා. නෑ එයා බැරි නෑ අධිකරණ තීන්දුවක් නේ පුතා. අධිකරණ තීන්දුව එහෙම සෙල්ලම් කරන්න බෑනේ එතුමා අයින් වෙයි. ඉතින් ඒක එතුමා මහාචාර්යවරයෙක් නේ එතුමා ඉතින් අපි හරි ආදරය කරන ගුරුවරයෙක් නේ මං ගෙදරට ගිහිල්ලා කතා කරලා එක් කරන් එලා සභාපති කරේ. නෑ ඉතින් වෙන එකෙන් අඟවන්නේ ඒකයි කියලා මං හිතන්නේ. එතුමාට කියන්න පුළුවන් නේ මේ අධිකරණ තීන්දුවට මම එකඟ නෑ. මට ඒ හින්දා මේක ලියාපදිංචි කරන්න බෑ මම යනවා. ඒ අර වෙන විකල්පයක් නෑ. ඒ අර වෙන විකල්පයක් නෑ. ඉඳගෙන කියන්න බෑ. නෑ මම කරන්නේ නෑ කියලා. එහෙම කියන්න බෑ. එහෙම කියන නීතිය ලංකාවේ නෑ. වෙන කොහේ හරි තියෙනවද දන්නේ නෑ. බලන්න ඕන ඔය කොක් අයිලන්ඩ් හරි මොනවා හරි එහෙම එක කොහේ හරි තියෙනවද කියලා. ඒක කොහේ හරි නෑ ඔබතුමාට තේරෙන්නේ නෑ මං කියන එක. අධිකරණයේ තීන්දුවක් තියෙනවා ලියාපදිංචි කරන්න කියලා. එතුමා අභියාචනා කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයත් කිව්වොත් මේ ආයි ලියාපදිංචි කරන්න කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න වෛද්‍ය සභාවට අයිතියක් නෑ. ලියාපදිංචි කළ යුතුයි. එහෙම නැත්තම් මේ යාට ඒ තනතුරේ ඉන්න බෑ. ඒක නීතිය රටේ. තනතුරේ ඉන්න බෑ අධිකරණයට අපහාස කිරීම. පැහැදිලි අපහාස කිරීමක්. පැහැදිලි අපහාස කිරීමක්. අපහාස කිරීමක් කියන්නේ දඬුවම් ලැබිය යුතු වරදක්. ඒක කරන්න බෑ. ඉතින් ඔය දැන් ඔය පස්වෙනි බැච් එකේ ළමයි 20ද 25ද කෝද ඉන්නේ. ඉතින් අනේ ඔය පාදෙනියට ළමයි දෙන්නෙක් ගන්න පුළුවන්. ඔය තව අයට දෙන්නෙක් තුන් දෙනෙක් අරගෙන ඔය සායනික පුණුව මාස 4ක් 5ක් දෙන එකනේ තියෙන්නේ. ඒක දෙන්නේ මොකද්ද ඔය තියෙන කතාව ඔය මොන තරම් ඔය මේ රටේ මිනිස්සු මුලා කරන්න දරන උත්සාහයක්ද ඕක? මොකද්ද ඔය? මේ කී දෙනාද ඔය පස්වෙනි බැච් එක කියන්නේ මං හිතන්නේ ළමයි 20ක් නැත්තම් 22ක් 23ක් ඇති 25ක් කියමුකෝ. ඉතින් සායනික පුණුවක් දෙන එකනේ තියෙන්නේ. එකට මේ ළමයි සේරටම විභාගයක් තියලා බලන්න කියමු. මන් දන්නේ ඔය ළමයිගේ සායනික පුහුණුවට ගිය එක පීඨාධිපතිවරයෙක් මට කිව්වා. ඔහු දැන් පීඨාධිපති නෙවෙයි. මට කිව්වා මේ දරුවෝ their knowledge is excellent. එහෙම කියලා මට කිව්වා මේ අපේ ඔය පාරවල් දිගේ මේ හත් ගහගෙන ඉන්නවා මාළඹේ ළමයිගේ knowledge excellent කියලා මට එහෙම කිව්වා. ඒ පීඨාධිපතිලා දැන් ඔහු පීඨාධිපති. මං හිතන්නේ ඒක තමයි කර යුතු දේ. ඉතින් ඒක කරයි. ඒ අතර මේ අය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය එකත් ඉතා හොඳ දෙයක්. මේ කාටත් එක මේ අයගේ අඩුපාඩුවක් තියෙනවා. ඒක හදන්න, ඒක හරි ගස්සලා මේ අය අතුල් කරගන්න ක්‍රමවේදයකට යයි. ඒක මම හිතන්නේ හොඳයි. නෑ දැන් ඔය කවුරුවත් අර පෙරටුගාමී අර මේ ඔය ඉතින් අර මේ නොඑක් සටන් පාට ඉදිරිපත් කරාට සමස්තයක් ඇතුළේ මේ සටනේදී ඉදිරිපත් කරන මතය මේ කට්ටියගේ මේ ගුණාත්මක භාවය පිළිබඳ කාරණේනේ. ගුණාත්මක භාවය පිළිබඳ කාරණේනේ කියන්නේ ඒක හදනවා. ඒක ඒ අඩුපාඩුවක් තියෙනවා ඒක හදලා ළමයිව ගන්නවා. එතකොට හොඳයි.